ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ ධර්ම ශ්‍රවණය සඳහා සම්බන්ධ වී සිටින ඔබ සමදෙනාටම මම මුලින්ම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අප මේ ගෙවන සංසාරික ජීවිතය හරිම පුදුමාකාරයි. ඇතැම් වෙලාවට අපිට දැනෙන බිය, තැති ගැනීම, කරදර බාධක මැද අපේ සිතට පුංචි හෝ සැනසීමක් සොයාගන්න හරිම අපහසුයි. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට පිහිටට එන්නේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ බලය පමණයි. අද දවසේ මම අදහස් කළා ඔබ සැමගේ ජීවිතවලට මහත් වූ රැකවරණයක් ලබා දෙන අතීතයේ පටන් බෞද්ධයන් විසින් ඉතා ගෞරවයෙන් භාවිතා කළ මෝර පිරිත ඔබ වෙත ගෙන එන්නට. අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර ජාතකයේ සඳහන් පරිදි මයූර යෝනියේ උපත ලබා සිටියදී පවා තමන්ගේ ජීවිත ආරක්ෂාව සලසා ගත්තේ මේ උතුම් ගාථා රත්නයන්ගේ අනුභවයෙන්. මේ පිරිත තුල ගැබ්වෙලා තිබෙන්නේ සරල වචන පෙළක් නෙවෙයි පින්නතුනි. මෙහි තිබෙන්නේ සත්‍ය ක්‍රියාවක මහා බලයක්. උදෑසන හිරු උදාවන විටත්, සවස හිරු බැස යන විටත් අනන්ත වූ බුදු ගුණ සිහි කරමින් කෙරෙන මේ සත්‍ය ක්‍රියාව නිසා එදා බෝධිසත්වයන් වහන්සේ සතුරන්ගෙන් මිදුනාසේම අද මේ ශ්‍රවණය කරන ඔබටත් සියලු සතුරු කරදර සහ ග්‍රහ දෝෂාන්ධකාරයන් දුරු වී යහපතක්ම සිද්ධ වේවි. ඒ නිසා පින්වතුනි, මේ මොහොතේ ඔබේ සිතේ තියෙන නොසන්සුන්කම් මදකට පසෙක තබන්න. සිත එක්තැන් කරගන්න. මේ උතුම් පිරිත් දේශනාව දෙසට සිත යොමු කරන්න. මේ උතුම් බුදු ගුණ ඔබේ හදවතට සමීප කරගන්න. මේ උතුම් ධර්මයේ ආශිර්වාදයෙන් ඔබ සැමගේ ජීවිතවලට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සියලු ආරක්ෂාව සැලසේවා. තෙරුවන් සරණයි. උදේතයං චක්කුමායේක රාජා හරිසවන්නෝ පඨවිප්පමාසු තන්තං නමස්සාමි හරිසවන්නං පඨවිප්පමාසං තයජ්ජ ගුත්තා විහෙරේ මුදිවසං යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේජ මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමන්සෝ පරිත්තං කତ୍වා මෝරෝ චරති ඒසනා මිහිරුදාවන විට එස්සති එකම රජු ලෙස වතුරු වාරන් වන්රැස මහ පොළොව බබුලු වන්නේ මහ පොළොව බබුලු වන හිරු මණ්ඩල නුඹ වදින්නෙමි මම නුඹ විසින් සුරකින්න අපි මේ දවස වසමු සුවසේ හැමදාම් පරතෙර වැඩි යම් රහත් මුනිවරු සිටිත්නම් ඒ උතුම් මුනිවරු අට මාගේ වැඳුම වේවා. ඒ උතුම් මුනිවරුද මගේ දිවි සුරකිත්වා. සම්බුදුවරුන් අට මාගේ වැඳුම වේවා. සතර මඟ ඵල නුවණට
වේවා උතුම් රහතුන් හට මාගේ වැඳුම වේවා ඒ රහත් ඵලයට මාගේ වැඳුම වේවා ඒ බෝසත් මොනරා මෙලෙසින් පිරිත පවසා ගොදුරු සොයන්නට සැරිසරා යන්නේය ඊතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා